චිස්පිටයි 2020 පෙබරවාරි මාසයේ පළවෙනි දිනයි. සතුරාව පරාජය කිරීම සඳහා ජපමානයට පුළුවන්. සතුරාව පරාජය කිරීමට ජපමානයට පුළුවන්. සතුරාව පරාජය කිරීම සඳහා T56 තුවක්කුවක් පුළුවන් නම් එහෙමනම් කීතුරුවන් වන අපිට සතුරාව පරාජය කිරීම සඳහා දේවමෑණියෝ අපට ජපමානයක් දීලා තිබෙනවා. මේ මොකද්ද? සතුරාව පරාජය කිරීමට මේ ජපමානයට පුළුවන්. මේ ජපමානය අතකාරන් ජපමානයේ කියන නිවස් වලට සාතන් එන්නේ නැහැ. සාතන් යාඥාවට බයයි. ජපමානයේ කියන තැන සාතන්ට ඉන්න බෑ. ජපමානයේ කියන්නේ සාතන්ව පරාජය කිරීමට පුළුවන් ආයුධයක්. එහෙමනම් අපි දේවමෑණියන්ට වාග්යවන්තයි කියලා කියනවා. ඇයි අපි දේවමෑණියන්ට වාග්යවන්තයි කියන්නේ? සාමේ කුමාරයා වන ජේසුස් වහන්සේ මෙලොවට බිහි කළේ දේවමෑණියන්ගෙන් කුසේ නම් දේවමෑණියෝ හරි වාසනාවන්තයි. මුළු මිනිස් වර්ගයාගේ ගැලුම් කාර්යාව බිහි කළේ දේවමෑණියන්ගේ කුසේ නම් අපි දේවමෑණියන්ට වාග්යවන්තයි කියලා ගරු කරන්න ඕනේ. සුදු බයිබලයේ ලූක් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ මෙහෙම දෙයක් කියනවා. ඔබ දරුවෝ කුසේද ඔබට කිරිදුන් පියුරුද වාග්යවන්තයි. දෙවියන් වහන්සේගේ පුතාවත් බාර දුන්නේ දේවමෑණියන්ගේ අතට නම් අපේ ජීවිතයත් බාර දීලා බලන්න. කවදාවත් වර්ධින්නේ නැහැ. බෙත්ලෙහෙමේ සිට කල්වාරි කුරුසිය දක්වා හැදුනේ කාගේ අත් දෙකේද? කාගේ ඇස් දෙකේද? කාගේ රැකවරණයේද? එහෙමනම් දේවමෑණියන්ගේ අත් දෙකට අපගේ ජීවිතය බාර දීලා බලන්න. දේවමෑණියන් අත තදින් අල්ලා ගන්න. දේවමෑණියන්ගේ අත් දෙකට ඔබගේ ජීවිතය බාර දුන්නොත් සාතන් ඉන්නේ අපගේ කකුල් දෙක යට. දේවමෑණියන්ගෙන් අත් දෙකෙන් ගිලිහුණොත් ඔබ ඉන්නේ සාතන්ගේ ඔලොක්කුවේ. එහෙමනම් අපි දිනපතාම ජපමානය උච්චාරණය කරමු. මේ වර්ෂය තුළ ඔබට දේවමෑණියන්ගේ ආශිර්වාදය ලැබෙන්න යනවා. ඒ විශ්වාස කරන්න. ඔබට පමණක් නොව ඔබගේ මුල් පවුලටත් ආශිර්වාද කරන්න යනවා. විශ්වාස කරන්න. දේවමෑණියෝ මේ වර්ෂය තුළ ඔබගේ සියලු වැඩ කටයුතු වලට ආශිර්වාද කරන්න යනවා. විශ්වාස කරන්න. එහෙමනම් දේවමෑණියන්ගේ ආශිර්වාදය ලැබීමට ඔබගේ හදවත නැමැති දොර විවෘත කරන්න. ඔබ ළඟයි හදවත නැමැති දොරේ යතුරු තිබෙන්නේ. හදවත නැමැති දොර ඇරියොත් පමණයි දේවමෑණියෝ ඔබගේ හදවතට ඇතුල් වීමට යන්නේ. ඔළුව කැක්කුමකට පැන්ඩෝල් පෙත්තක් කටට දාගන්න වාසේ ඔබගේ ජීවිතයට දේව වචනයක් දාගන්න. ඔළුව කැක්කුම පැන්ඩෝල් පෙත්තෙන් සුව වෙනවා වාගේ දේව වචනෙන් ඔබගේ ජීවිතය ජය ගන්නවාමයි. මේ වචන ටික විශ්වාසයෙන් අයිති කරගන්න. මේ වර්ෂය තුළ දේවමෑණියෝ ඔබට ආශිර්වාද කරන්න යනවා. ජේසුස් විතයි